බෑ ලැජ්ජයි මම මේ පාර්ලිමේන්තුවේ ඉන්නත් කැමති නෑ මේ රට ඉන්නත් කැමති නෑ මං යනවා කොහොම හරි මේක දාලා ඒක හේතුව ඒ කාලේ ඕගොල්ලෝ මට VOP ගාලා තිබ්බාට මේ නඩුව නෑ දැන් ඕගොල්ලෝගේ ඒජි ඇවිල්ලා කියනවා මම තාම සර්විස් එක ඉන්නවා කියලා කොහමද අයියා මං දවස් මාස එකමාරක් හොස්පිටල් ආවේ නැත්තම් BOP ගෙව්වේ නැතේ ඇයි අද වෙනකල් මාස 3ක් පඩි දෙම්මා අයියා ඇත්ත කියන්න මං කවදාත් මේ පාර්ලිමේන්තේ යනකොට අර ජරා MB කියලා විදියට යන්න බෑ මට මං ඔබතුමාට අවිල්ලා කතා කරලා ඒ සල්ලි ආපහු දැම්මා එතකොට සල්ලිත් ගෙවන්න නැතුව මට සල්ලිත් දාලා ඊට පස්සේ VOP ගහන්න නැතුව ඒ නඩුව තියෙනවා දැන් ඒ නඩුව ආණ්ඩුව පාවිච්චි කරනවා මාව එළියට දාන්න ඔබතුමාට අදටත් පුළුවන් මට VOP ගන්න අයි මම මාසෙකමාරක් හොස්පිටල් ආවේ නෑ අයි මට VOP ගෙවන්නේ නැද්ද දේශපාලනය කරන්න එපා අයියා මට මේ පාර්ලිමේන්තුවේ ගොඩක් දවස් ඉන්න ඕනේ කියලා මට ඕමනාවක් නෑ හැබැයි ඉන්න දවස් වෙනකම් මම කෙලින් වැඩ කරනවා. ඔයා මගේ හැටිය දන්නවා හොඳට. ඉන්න දවස් වෙනකම් මම ඇඩ්මින් වැඩ කරා. ඇඩ්මින් හැමදාම පාඩිය දානකොට අපිට කොලෙජ් එක සෙෂන් තියෙනකොට අහලා බලන්න ඇඩ්මින් ලාට කාටද මේ බාර් එක බාර දෙන්න කියලා. බාර් එක බාර දෙන්න මට එක දවසක් බද එක බෝතල් වත් උසට නැතුව ආගේ කඩම් කරලා ගිහලා ආපහු දීලා තියෙනවා. හැබැයි ඒ තරම් තමයි මම වැඩ කරලා තියෙන්නේ. මෙහි ආවට පස්සේ ඔයගොල්ලෝ මොකද කරන්නේ? මාව ඉතින් හොරු කිව්වා. ඔයාගේ අල්ලපු පුටුවෙන් ඉන්න එක නම පිස්ස කිව්වා. රිදෙන්නේ නැද්ද? රිදෙන්නේ නැද්ද? ඒ නිසා තමයි මම අද ජනාධිපති මුණ ගැසුණා. මංගේ ජනාධිපති එන්න කියලා අද කතා කරා. ශ්‍රී ලංකාවේ දිනයට ජනාධිපති කිව්වා සහයෝගය දෙන්න කියලා. මං කිව්වා මේ ජනාධිපතිතුමා ඒක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. මම මේක අද පාර්ලිමේන්තුවේ කතා කරද්දී ඔබතුමාගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකට වඩා හොඳට යනවා කියලා. ඒ නිසා මම ඒකට කැමැති. මම ඔයාලටත් කැමැති. මට තියෙන ලොකුම ප්‍රශ්න තමයි දැන් දේශපාලන විදිහට මේක පාවිච්චි කරන්නේ ඇයි? දැන් අපි ඇවිල්ලා දේශපාලනයේ පක්ෂ එකක් නෑනේ. එතකොට පළවෙනි දවසේ මං කිව්වේ මොකද්ද? ඕගොල්ලෝට අපි මරන්න ආදරේ කියලා. හැබැයි ඕගොල්ලෝ මොකද කරේ? ආයෙ මා එලවල ජෙලෝල්ලා ඉන්න එකේ ලැජ්ජ වෙන්න ඕනේ අයියා ආඩුව තියාගන්න. මතක තියාගන්න. ජෙලෝල්ලා ඉන්න එක වාහනේ නැවතුවා කියලා අරස් කරලා දැම්මා මේ පොලිසිය. හැබැයි හාමතුරු ගැන පොලිසියට ගහලා දිනනවා. පුදුබිලිම උසගෙන ගිහිල්ලා තියලා දිනනවා. මේක තමයි මේ රටේ. ඒ නිසා තමයි අපි හිතන්නේ මේක අපේ රටට අපිට ජීවත් වෙන්න කැමති නෑ කියලා. නැත්තම් අපිට වෛරයක් නෑ සිංහල ජනතාවත් එක්ක. හිතලා බලන්නකෝ මම පොලිසියට ගාලා තිබ්බන මේලාට ඉවරයි. ඒක තමයි කියන්නේ මේ රටේ ජනාධිපති කියනවා මේ සිංහල නෑ බුද්දිස්ට් නෑ හින්දු නෑ අපි ඔක්කොම එකයි කියලා ඒක කටින්. ඒක කටින් නැත්නම් වෙන දැනකින්. හැබැයි අපි කියන්නේ අපේ පපුවේ තියෙන ඒ වගේ එකක් නෑ. අපි කවදාවත් කියන්නේ අපි දෙමළ අපි හින්දු. හැබැයි අපි ආදරේ ඔයාලට. ඔයාලා කියනවා නෑ මොකුත්ම නෑ කියලා අපිට වෙඩ දෙනවා. දැන් ක්ලීන් ශ්‍රී ලංකා බලන්න එක දෙමළ පුත්කලයා ඉන්නවද? උත්තර කොච්චර වංජා දූෂණය කරනලා ගැව්වද? ඔයගොල්ලෝ එකක්වත් අල්ලුවාද? නෑනේ. හරි කමන්නේ. අපි ડોක්ටර්ස්ලාගේ පර්මිට් එකට යක්. මට උත්තර දෙන්න සෞඛ්‍ය ඇමතිතුමා. අපි SL ග්‍රේඩ් එක මොකද්ද? SL ග්‍රේඩ් 2 එමෝ කෙනෙක්. කන්සල්ටන්ට්ලාගේ SL ග්‍රේඩ් එක මොකද්ද? SL ග්‍රේඩ් 3. අපිට වාහනයක් නෑ පොමිට් නෑ. හැබැයි ඔය AGලා Gලා SL ග්‍රේඩ් එක මොකද්ද? කිසි ග්‍රේඩ් එකක් නෑ. එක්කෝ SL ග්‍රේඩ් 1 නැත්නම් බිඳුවයි. හැබැයි ඒගොල්ලෝට වාහනේ දෙනවා. අයියා හිතලා බලන්න. අපි වගේ කට්ටිය මේ රට දාලා ගියොත් මට යන්න පුළුවන්. අද ගිහිල්ලා අසයිලම් ගන්න පුළුවන් මට ඕන රටකට. හැබැයි මම මරණොත් ගමන් නැහැ කියලා එන්න ඔන්න ෆයිසල් කිව්වා. මම ඒ වචනේ කියන්න කැමති නෑ. යන පාරනේ මම ඌව කපලා කොටලා දානවා කියලා. මාව කපලා කොට දාන්න අමාරුයි. අපි අවුරුදු 39ක් අපි අවුරුදු 8ක් මම කියන ග්‍රේඩ් 8 ඉන්නකොට මට ගන්න එකක් ඩිස්මැන්ටල් කරලා හෑන්ඩල් කරන්න පුළුවන්. අද මට ගන්න එකක් දුන්නා. ඊට පස්සේ කියලා දුන්නා මෙන්න මේමයි මේක මේම දාන්න. මන්ත්‍රීතුමා තව ඔබතුමාට විනාඩි 2ක කාලයයි. මම hina වුණා. මම අවුරුදු 8ක් ඉන්නකොට ග්‍රේඩ් 8 ඉන්නකොට මට ගන්න එකක් ඩිස්මැන්ටල් කරලා ආපහු දාන්න පුළුවන්. අපි ඒ පැත්තට නම් මෙතන ඇවිල්ලා තියෙන්නේ කතා කරන්න ඕගොල්ලෝට දැන්වත් මේක ඉවර කරන්න අයියා. නැතුව හැමදාම ගිහිල්ලා බලනකොට TNA එක ගිහිල්ලා ජනාධිපතිතුමාට කතා කරනවා මිනිස්සු රවට්ටනවා. හැබැයි මට මාර දුකයි මේ ඇතුලේ අඩුම ගන්න ડોක්ටර් කෙනෙකුට පර්මිට් එකක් දෙන්න බැරියයි. දැන් සාමාන්‍ය යුරෝප් ගියාම ඒගොල්ලෝට ගන්න පඩිය ලක්ෂ 40යි. මම දැන් ගියොත් එම මේ යුරෝප් වල මට වැඩ කරන්න පුළුවන් නැත්තම් රැක්මා එක්සෑම් එකක් ලියුවොත් මට ගිහලා කෝටියයි මාස පඩියක් ඕස්ට්‍රේලියාව වල. අයියා දන්නවා රොයල් ඔස්ට්‍රේලියන් කොලෙජ් ඔෆ් මෙඩිකල් ඇඩ්මිනිස්ට්‍රේටර්ස් අපිට යන්න බැරිද? රැක්මා ගියොත්. හැබැයි ඩොකාලා ඔක්කොම පයින්නවා මේ රට. ඒ නිසා කරුණාකරලා මේ මන්ත්‍රීතුමාලා අහනවා වගේ අපේ හොස්පිටල් මෙහෙම උස්සන්න අපේ හොස්පිටල් මෙහෙම උස්සන්න අපි අනේ පුළුවන් නම් කරුණාකරලා ගැසට් එකක් දාන්න හෙට ඉන්න හැම හොස්පිටලම නැෂනල් හොස්පිටල් කියලා. ඉවරයි නේ වැඩ. ඕකට හෙට ඉන්නත් කිසි
ඔල්ලුව කැක්කමක් නෑ කියන්න ඔයාලාගේ නැශනල ඔයාලාගේ නැශනව ඒ නිසා මේ අපේ අර අපි ඉගෙන ගන්නකොට අපි සාමාන්‍යයෙන් ආවනවා මේ මොළ නැති පොලිටිෂියන් කියලා. හැබැයි මම ආවට පස්සේ තේරුණා ඒ වගේ ඉල්ලීමක් ඔයාට කරේ නෑ. මම ඔයාට සාධාරණ ඉල්ලීමක් කරන්නේ ඔයාට ඔයාගේ අමාත්‍යාංශයෙන් උතුරේ හරි නගින හිරේ යම්කිසි වැඩ කරන්න තියෙනවා නම් අපි වැඩ කරලා දෙන්න. Thank you so much බොමස්. ඔබ මුස්තුතේ මන්ත්‍රීතුමා